හලෝ කොහොමද ඉතින් ඔයාලට සුබ දවසක් වේවා කියලා මුලින්ම travel with multiple YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ තව ලස්සන view එකක් තියෙන සුපිරි දියැලක් බලන්න. ඉතින් ඒ තමයි මේ අකිනිවල ඇල්ල අඩි 50ක් උසින් තියෙන්නේ. ඉතින් ලස්සන දියැලක්. එහෙනම් යාළුවනේ වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යන් ඒ දියැල්ල බලන්න. ඉතින් ඒ දියැල්ල තියෙන්නේ මන්දාරම් නෝද. ඉතින් මීටර අඩි 50ක් උසයි. ඉතින් මීටර 50ක් ඇවිදගෙන යන්න ඕනේ ඉස්සරහට. ඉතින් යන් ගිහිල්ලා බලමු කොහොමද ඒ දියැල්ල කියලා. ඉතින් මෙන්න මෙතනින් තමයි දියැල්ලට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ මන්දාරම් නුවර පැත්තේ ඉඳලා මන්දාරම් නුවරට යන පාර පදී පෑල්ලේ ඉඳලා. ඉතින් මෙහි පැත්තේ ඉඳලා આવොත් එහෙම නුවරේ ඉඳලා එන්නත් පුළුවන්. එනකොට ටිකක් දුරක් එද්දි හම්බ වෙන ලස්සන දියැලකට තමයි අද ඔයාලව මම එක්කන් යන්නේ. ඉතින් මේ දියැල්ල එන වතුර තමයි මේ තියෙන්නේ. ඉතින් මේ දියැල්ලෙන් එන ඕන කෙනෙක්ට මෙහි හරි නාන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් මෙතනින් තමයි දියැලට යන පාර. මේ තියෙන්නේ ඔය අපි යම් මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. වෙනදනම් වහිනවා මේ පැත්තට හොඳටම. අද ඉතින් ටිකක් වැස්ස නෑ, වැස්ස අඩුයි. මන්දාරම් නුවර පැත්ත කියන්නේ ඉතින් නිතරම වර්ෂාපතන අධික පැත්තක්. එහෙම ඉරව් එහෙම පායන්නේ නැති පැත්තක්. කතාවට කියන්නේ දවසේ පැය කීපයයි මේ පැත්තට ඉර පායන්නේ කියලා. ඉතින් ඔන්න අපි ආවා අදාළ තැනට. ඉතින් මෙතන තමයි ඒ පොට් එක. අර ඈතින් පේන්නේ ඔයාලට අන්නේ දියැල්ල. මේ තියෙන්නේ සොඳුරු දියැල්ලට යන පොට් එක. එයානේ. ඉතින් අර ඈතින් පේන්නේ ඒ ලස්සන දියැල්ල පේනවනේ ලස්සනට කඩා හැලෙනවා පල්ලෙහාට. බලමු කොහොමද මේ පැත්තේ. එදිගෙන යන්න ඕනේ ටිකක් දුර. කොහොමද ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ඒ ලස්සන දියැල්ල. අඩි 50ක් විතර උසයි. මේ තියෙන්නේ මන්දාරම් නුවර ඉඳලා එනකොට හම්බ වෙන ඇතිනිවල ඇල්ල.
එහෙනම් ඉතින් යාළුවනේ අපි යනවා. ඉතින් මේක තමයි ඇතිනියුල ඇල්ල මන්දාරම් නුවර තියෙන. ඉතින් තව මේ වගේ තව ලස්සන දියලි බොහොමයක් තියෙනවා මේ පැත්තේ. ඉතින් එහෙනම් අපි ඒ ලොකේෂන් වලටත් ගිහිල්ලාම බලමු. එහෙනම් අදට සමු ගන්නවා. ජය වේවා එහෙනම් ඔයාලා හැමෝටම. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. අපි තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. ජය වේවා.